අපි කතා කරමු බොටොක්ස් එන්නත භාවිතා කරලා අධික දහඩිය දැමීමට ප්‍රතිකාර කරන අන්දම පිළිබඳව. අධික දහඩිය දැමීම සමහර අයට ඉතාමත් බැරෑරුම් ලොකු ප්‍රශ්නයක්. ස්නායුවක් දිගේ ආවේගයක් පැමිණියාම මෙම ආවේගය අපේ ශ්වේත ග්‍රන්ථි එහෙම නැත්නම් දහඩිය දමන ග්‍රන්ථි වලට ගමන් කරපුවාම දහඩිය දැමීම සිදු වෙනවා. මෙහිදී පාවිච්චි වෙන අපේ සිරුර පාවිච්චි කරන රසායනික ද්‍රව්‍ය තමයි ඇසිටයිල් කෝලින්. මෙම ඇසිටයිල් කෝලින් උපාගමය හරහා ගමන් කර ශ්වේත ග්‍රන්ථි මත බලපෑම වළක්වන්නට පුළුවන් බොටොක්ස් එන්නත භාවිතයෙන්. මෙහිදී බොටොක්ස් එන්නත එම උපාගමය සම්පූර්ණයෙන්ම අඩපණ කිරීම නිසා දහඩිය දැමීම අපට නතර කරන්නට පුළුවන්. බොටොක්ස් එන්නත අපි විද්දොත් දැන් මෙම දහඩිය දැමීමේ ප්‍රශ්නය ඊටාම බැරෑරුම් ප්‍රශ්නයක් වුණත් මේ විදිහට ප්‍රතිකාර කරන්නට පුළුවන් වීම ලෙහෙසියෙන් මේ රෝගයට ප්‍රතිකාර කරන්නට පුළුවන් වීම ඊටාම පහසුදායක වන දෙයක්. දැන් ශ්වේත ක්‍රාන්ති හොයා ගන්නට අපි භාවිතා කරනවා අයඩින් සහ පිෂ්ඨය භාවිතා කරලා කරන පරීක්ෂණයක්. එසේ හොයාගෙන එම ශ්වේත ග්‍රන්ථි වලට බොටොක්ස් එන්නත අපි නික්ෂේපණය කරනවා.